දෙමෝපියන් කිසිමිනා නැත්නම් දේව දීමනාව මේ ජාතික වස්තුව මේ දේව දීමනාව නිවැරදි සෞභාග්‍යමත් ඉලක්කයක් කරා දැකලා යනවා. වැලිදිනේ කොටස් අධ්‍යාපන ප්‍රතිශතය වගේම තවද මේ වැලිකම ප්‍රදේශයේ දීරු උදෙසා උත්තර විශේෂ උත්තර උදෙසා කටයුතු කරන අපේ ව්‍යාපාරික ප්‍රජාව මොකද වසර 160ක ධර්මී ඉතිහාසයක් තිබෙන සුවිශේෂී පරම්පරාවයි අන්නෝන් මහාවිද්‍යාලය. ඒක විතර පරම්පරා පහකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබනවා. මතක කරගන්න ඉතිහාසගත වන පාසල ළම විතර දාන්න තියෙනවා. මේ වසර කීපයක කලින් දකුණු පළාතේ ප්‍රථම පාසල් බවට තේරිපත් වුණා අධ්‍යාපනයේ. මොකද ඉතින් අනුකේතා දෙවන පොඩිගෙන මන්දිරතුමා දීපේ පස්සට දාන රිච්මන්ඩ් මහාවිද්‍යාලය තමයි ආතියන්න ගල ඉතිහාසයක් අධ්‍යාපනයේ සෝද අපන සුවිශේෂී පාසලක් ඇරීම මෙන්න පිටවර පුණ්‍ය භූමිය අපට නම් කරන්න පුළුවන්. විශ්ව පාසල එතන ආචාර්ය මණ්ඩලයේ 29කින් සමගිත මේ පාසලේ ප්‍රධාන අනුපිළිවෙල නිලධාරී තමයි එම්.කේ. ප්‍රකාශ මහත්මයා. එතුමාගේ සහාය නිලධාරීමාන් අෆ්රත් අහමද් මහත්මයා ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ 29කින් සමගිත මේ පාසලේ දරුවන් 300කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබනවා. හොඳයි. Okay. Ini anda betul betul. Pasti mau warna apa? Oh ini. Ini rendah anda betul. Angkat lagi. Macam mana petengin? Mana petengin? මැතිවන්ට කොයිට් රටේ ජාතික රජයේ විශේෂ අපි ආරාධනා කරනවා. තානාපතිතුමාගේ විශේෂ නියෝජිත අස්සේ Thank you.